ඩිජිටල් ජර්නලින් කරන අය වගේම ට්‍රැඩිෂනල් ජර්නලින් කරන හැමෝම වෙනුවෙන් ඩිසෙම්බර් මන්ත් එකට ඩිසයින් කෙරුව ටෙම්ප්ලේට් දෙකක් වගේම GoodNotes වලට පාවිච්චි කරන්න පුළුවන් pre-cropped stickers හදන හැටි අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඩිජිටල් ජර්නලින් වලට පාවිච්චි කරන්න පුළුවන් Notability කියන ඩිජිටල් ඇප් එකට මම මගේ ටෙම්ප්ලේට්ස් මෙන්න මේ විදියට එකතු කරගෙන තියෙනවා. ඩිසෙම්බර් මන්ත් එක වෙනුවෙන් හැදුව monthly plan එක වගේම budget plan එකේ ටෙම්ප්ලේට්ස් දෙකක් තමයි ඔයගොල්ලෝ මේ විදිහට මේ දකින්නේ. මේ monthly plan එකට මම to do list එකක් වගේම reminders වලට කොටසක් වෙන් කරලා තියෙනවා. ක්‍රිස්මස් තීම් එකට අනුව තමා මම මේ ටෙම්ප්ලේට්ස් දෙකම ඩිසයින් කරලා තියෙන්නේ. ඩිසෙම්බර් කියන්නේ අපි ගොඩාක් දෙනෙක්ට වියදම් අධික වෙන මාසයක්. ඉතින් අපේ බජට් එක කොහොමද ප්ලෑන් කරන්න කියන එක මේ ටෙම්ප්ලේට් එකෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉන්කම්, ෆික්ස් එක්ස්පෙන්සස්, other expenses වගේම summary කියලා කොටස් වගයක් මම මේ ටෙම්ප්ලේට් එකට ඇඩ් කරලා තියෙනවා. ක්‍රිස්මස් තීම් එකට මේ ටෙම්ප්ලේට් එක ඩිසයින් කරලා තියෙන නිසා මම ලස්සන ක්‍රිස්මස් වලට ගැලපෙන පුංචි පුංචි ස්ටිකර්ස් වගයක් මෙන්න මේ විදිහට එකතු කරගෙන තියෙනවා. මේ ටෙම්ප්ලේට් එක මම දාන්න ප්ලෑන් කරලා තිබ්බේ නොවැම්බර් ලාස්ට් වීක් එකේ වුණත් ලංකාවේ හැමෝටම මුහුණ දෙන්න වුණ කරදරය නිසා ඒ වීක් එකේ වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරේ නැහැ. මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් මේ ටෙම්ප්ලේට් එක දැන් ඕගොල්ලන්ට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. GoodNotes කියන්නේ ඩිජිටල් ජර්නලින් වලට පාවිච්චි කරන තවත් ඇප් එකක්. ඉතින් මේ GoodNotes වලට පාවිච්චි කරන pre-cropped stickers හදන්නේ කොහොමද කියන එක තමයි මේ කොටසින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. ඩොනේෂන් තීම් එක පාවිච්චි කරලා තමයි මම මේ ස්ටිකර්ස් ටික අඳින්න හදන්නේ. අපි හැමෝටම මුහුණ දෙන්න වුණ සිටුේෂන් එකත් එක්ක මේ ඩිසෙම්බර් මාසය කොහොමද හොඳ විදිහට ප්ලෑන් කරගන්නේ කියන එක මතක් කරන්න තමයි මම මේ ජර්නල් ස්ටිකර්ස් ටික හදන්නේ.
ඔගොල්ලෝ මේ දැන් දකින්නේ ඩොනේෂන් තීම් එකට මම ඇන්ද ස්ටිකර්ස් 4. අපි බලමු කොහොමද මේ ස්ටිකර්ස් අපේ ඩිජිටල් ප්ලෑන් එකට ඇඩ් කරගන්නේ කියලා. මේ ඔගොල්ලෝ දකින්නේ good notes වල මම දාගත්ත පුංචි නෝට් එකක්. මම ඇඳගත්ත මගේ ස්ටිකර්ස් without background png format එකට මගේ iPad එකේ ෆයිල් එකට මම සේව් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සේව් කරගත්ත ස්ටිකර්ස් ටික මෙන්න මේ විදිහට මම මගේ good notes app එකට එකතු කරගන්නවා. ට්‍රැඩිෂනල් ජර්නල් කරන අයට වගේම ඩිජිටල් ජර්නල් කරන අයට අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ට්‍රැඩිෂනල් ජර්නලින් කරනවට අමතරව ඩිජිටල් ජර්නලින් කරන කෙනෙක් නම් අද වීඩියෝ එකේ ප්‍රී-ක්‍රොප්ඩ් ස්ටිකර්ස් හදන විදිය වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකෙන් හම්බ වෙමු. මේ වීඩියෝ එක බැලුවට ඔයගොල්ලෝ හැම දිනෙකටම ගොඩාක් ස්තුතියි. Under the boughs where the shadows play, the wind hums songs at the break of